තිස්සෙද කියන්නේ මට මේ අසනීපයි පොඩක් යන ડોක්ටර් කෙනෙක් ගාවට කියලා ගෙදර එන්න කලින් ඔෆිස් වල ටැංකියක රින්ගනවද උදේට යන කකුල් දෙකෙන් හවස එන්න කකුල් හතරේ ඔය විස බීජ මුළු ඇඟේ මේවා තමයි මට මම ලෙඩ වෙන්නේ දැන් මම දවස් ගානක ඉඳන් මට ලබන සතියේ වෙඩින් එකක් තියෙනවා සාරියක් ගන්න මේ මිනිහා ගෙදර නෑනේ යන්න මම උදේ නැගිට වෙලේ ඉඳන් හවස් වෙනකම් ගෙදර වැඩ ගෙදර අතු ගන්නවා ළමයි බලා ගන්නවා රෙදි හොදන්න ඕනේ බත් අම්බ මම ගෙදර ඉන්නවා මට පොඩක් අසනීපයක් වුණාම ડોක්ටර් කෙනෙක් ගාවට කියන්නේ මේ මනුස්සයාට එපයි මම දානවා සතියක ඉඳලා ඔය බලාගෙන දාන්න කොහොනේ තව පොඩ්ඩෙන් අර කණුවේ හැප්පෙනවා මන් දෙති මෙලෝ 100කින් නෙමෙයි ඉන්නේ ඔෆිස් එකේ නෝනලාගෙන තමයි 100 මෙතන මම ඉන්නවා මේ වාහනේ පරිස්සමින් දැන් යන්න ඕනේ මට බෙහෙත් ටික ගන්න යන්න ඕනේ කියන 100 නෙමෙයි ඉන්නේ මේ මිනිස්සයා කොහෙද ඉතින් අපේ අම්මටත් වෙන මිනිහෙක් හිටියේම නෑ බන්දලා දුන්නා මට තමසෙම මම කොච්චර බෑ කිව්වද ඒ දවස්වල අන්තිමට බේබත් දෙකට බන්දලා දුන්නේ මගේ තරුණ කාලේ මේ මිනිහගේ උස විතරයි අරව තියෙනවා මේව තියෙනවා අරව තියෙනවා කො මුකුත් නෑ අන්තිමට පදින්නේ මගේ වාහනේ මේ මෙතනින් හරවනවා වෙන ලෝකවල 100ක් නෑ මේක පාර මේක කීපාරක් ආවද මතක නැද්ද ඉතින් ඔෆිස් එකේ නෝනලා ගැන තමයි ඔළුවේ තියෙන්නේ මාත් එක්ක යන ගමන දැන් මේ ડોක්ටර් ගාවට යන්නේ බෙහෙත් ටික ගන්න ඒව නෙමෙයි වෙන රෙද්දවල් තමයි ඔළුවේ තියෙන්නේ මොකක්ද අසනීපේ? ડોක්ටර්ට කියන ડોක්ටර් මේ මනුස්සයා කිසිම පරිස්සමක් නැහැ. හරිද? වැඩි වෙරලා රෑ 12 විතර ගෙදර ඉන්නේ 10 12 තැනක විතර ඇවිදලා. යාළුවොත් එක්ක පාටි කරලා නමනම් කරලා විස බීජ ගොඩක් අරගෙන ගෙදරට එන්නේ. ඒ ඇවිල්ලා ડોක්ටර් හැමදාම මම කියනවා පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ දවස්වල ලෙඩ. මේ මනුස්සයා කියන දෙයක් අහන්නේ හැමදාම කරන්නේ එකම දේ ડોක්ටර්. බලන්න ડોක්ටර් දැන් මේ දවස්වල හරියට ලෙඩ නේද ડોක්ටර් පොඩ්ඩක් පරිස්සම් වෙන්න බෑ මං අහන්නේ. ෂුවර් එකටම ડોක්ටර් මට මේ මනුස්සයාගෙන් තමයි මේ ලෙඩේ හැදිලා තියෙන්නේ ડોක්ටර්. මොකද මේ මනුස්සයා විස බීජ ගොඩක්. දැන් බලන්න ડોක්ටර් හැමදාම පාටි. යාළුවොත් එක්ක ගියාම සිංහල මතක නැහැ. පාටි මාරුවට පාටි කර ඉන්නවා. ගෙදර ඇවිල්ලා මේ මිනිහා තමයි ගෙදර විස බීජ අරගෙන. මොකද ડોක්ටර් මම හරියට පරිස්සම් වෙන කෙනෙක්. අද උදේ ડોක්ටර් මං හිතන්නේ මට පොඩ්ඩක් මේ උගුරක් පොඩ්ඩක් රිදෙන්න වගේ ගත්තා. දැන් නම් මං හිතන්නේ ડોක්ටර් මට පොඩ්ඩක් උණ මේ මට හිතෙන්නේ ෂුවර් එකට මේ මිනිහාගෙන් තමයි ડોක්ටර් මට මේ ලෙඩේ බෝ වෙලා තියෙන්නේ. මම නම් ડોක්ටර් හරියට පරිස්සම් වෙන කෙනෙක් ડોක්ටර්. මොකද මම දන්නවා මට අනිවාර්යෙන් මට කටවා ගන්න. ડોක්ටර් මේ ගැජට් එක කීයක් විතර එනවද?